ළඟ එන නත්තලට ඔයාට අවශ්‍ය වෙන ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් වර්ග පිටකොටුවෙන් මිලට ගන්න පුළුවන් තැන් ගැන විස්තරයක් තමයි අද මම ඔයාලට අරගෙන ඉන්නේ. ඔයාටත් අවශ්‍ය වෙන නත්තල් ගස් වර්ග, බල්බ් පැල් වර්ග, ඒ වගේම නත්තල් ගස් වල එල්ලෙන ඩෙකරේෂන්ස් අයිටම්ස් මේ වගේ ඕනම දෙයක් ගොඩක් පහසු මිලට අරගන්න පුළුවන් පිටකොටුව පීපල්ස් පාක් එකේ තියෙන මේ shops වලට આવොත්. අපි එහෙනම් පීපල්ස් පාක් එකේ ඇතුළට ගිහිල්ලා බලමු මොන වගේ ඩෙකරේෂන්ස් අයිටම්ස් ද ඔයගොල්ලන්ට මිලට ගන්න පුළුවන් වෙන්නේ කියලා. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරන්න. අපි ඇතුළට ගිහිල්ලා බලමු මොන වගේ දේවල්ද එහෙනම් ගන්න තියෙන්නේ කියලා. පීපල්ස් පාක් එකට ඇතුල් වෙනකොටම අපිට බලා ගන්න පුළුවන් මේ වගේ ඩෙකරේෂන්ස් අයිටම්ස් තියෙන shops තියෙනවා. ඔගොල්ලොන්ට මෙතන ගන්න පුළුවන් ක්‍රිස්මස් ට්‍රී තියෙනවා, ඒ වගේම ඩෙකරේෂන්ස් අයිටම්ස් තියෙනවා, නත්තල් ගහේ එල්ලන මේ වගේ බෝල වර්ග, ඊට පස්සේ තව දොරේ එල්ලන ඩෙකරේෂන්ස් අයිටම්ස් මේ වගේ ගොඩක් අයිටම්ස් තියෙනවා. ඔගොල්ලොන්ට බලා ගන්න පුළුවන්. මේ වගේ බලාගන්න පුළුවන් ක්‍රිස්මස් ට්‍රී එකේ එල්ලන බෝල වර්ග තියෙනවා. එක එක සයිසස් වලින් තියෙනවා. පොඩි සයිසස් ඉඳලා සාමාන්‍ය ටිකක් ලොකු සයිසස් වෙනකම්ම තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම ප්‍රයිසස් එහෙමත් දාලා තියන්නම් වීඩියෝ එකේ. මේ ක්‍රිස්මස් ට්‍රී එකේ එල්ලන බෝල වර්ග ගත්තොත් ඔයගොල්ලන්ට අවශ්‍ය විදියට ගන්න පුළුවන්. කෑලි 6 සෙට් තියෙනවා, 10 සෙට් තියෙනවා, 12 සෙට් තියෙනවා. ඔයාලට අවශ්‍ය විදියට තෝරලා අරගන්න පුළුවන්. මේ වගේ තියෙනවා රුපියල් 150 වගේ ඉඳලා ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් 1200 වගේ වෙනකම් ප්‍රයිස් රේන්ජ් එකක ඔයාලට අවශ්‍ය සයිසස් වලින් අරගන්න පුළුවන්. මෙතන බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට දොරේ එල්ලන ඩෙකරේෂන්ස් අයිටම්ස් තියෙනවා. සාමාන්‍යයෙන් හෝල්සේල් ප්‍රයිස් එක රුපියල් 850ක් වගේ වෙන්නේ. රිටේල් ප්‍රයිස් එක රුපියල් 1000ක් වගේ. ඔයගොල්ලන්ට Tamanට අවශ්‍ය විදියට තෝරලා අරගන්න පුළුවන්. හරි අපි එහෙනම් එතනින් ඉස්සරහට යමු. තව shops තියෙනවා පීපල්ස් පාක් එකේ ඇතුලේ. අපි මේ shops ගැනත් විස්තර බලමු ඉස්සරහට ගිහිල්ලා. පීපල්ස් පාක් එකේ මැද හරියට එනකොට මෙතනත් තියෙනවා ඩෙකරේෂන්ස් අයිටම්ස් තියෙන shop එකක්. අපි මෙතනත් බලමු මොන වගේ දේවල්ද ඔයගොල්ලන්ට අරගන්න තියෙන්නේ කියලා. මෙතන ඔයගොල්ලන්ට අරගන්න පුළුවන් ක්‍රිස්මස් ට්‍රී වල එල්ලන ඩෙකරේෂන්ස් මේ වගේ බෝල තියෙනවා. ඊට පස්සේ කැන්ඩල්ස් වර්ග තියෙනවා. ඒ වගේම පොඩි ඩෙකරේෂන්ස් අයිටම්ස් තියෙනවා. මේ වගේ පොඩි සයිස් නත්තල් ගස් වර්ග තියෙනවා. ලයිට් පත්තු වෙන ඒවා රුපියල් 550ක් වගේ වෙන්නේ. තව ඩෙකරේෂන්ස් අයිටම්ස් තියෙනවා. පොඩි කැන්ඩල්ස් වර්ග වගේ තියෙනවා. ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන්. මෙතන අපිට බලා ගන්න පුළුවන් පොඩි නත්තල් ගස් වර්ග තියෙනවා. පොඩි සයිස් වල ඉඳලා ලොකු සයිස් වෙනකම්ම තියෙනවා. මේ පොඩි සයිස් එක රුපියල් 400 වගේ. ඊට පස්සේ ඊළඟ සයිස් එක 600. ඊට පස්සේ ඊළඟ සයිස් එක 1000. ඒ වගේ තියෙනවා. මේ ලොකු ට්‍රී එක තියෙනවා චෙරි එක 11000ක් වගේ තමයි වෙන්නේ. අනිත් සයිස් එක තියෙනවා 6000, 9000 ඒ වගේ සයිසස් වලටත් තියෙනවා. ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් ක්‍රිස්මස් ට්‍රී එකේ එල්ලන මේ බෝල වර්ග තියෙනවා. මේ පොඩි සයිස් තියෙනවා 150 වගේ ඉඳලා ගන්න පුළුවන්. ඊට පස්සේ 250 350 450 ඒ වගේ 1200 වගේ වෙනකම්ම ඔයගොල්ලන්ට සයිසස් වලින් ගන්න පුළුවන්.
කෑලි 6 තියෙනවා 12 තියෙනවා 10 තියෙනවා ඒ වගේ කෑලි සෙට් විදියට ගන්නත් පුළුවන්. මේ වගේ පොඩි ලයිට් පත්තු වෙන කැන්ඩල්ස් වගේ තියෙනවා. ඒකේ පොඩි බැටරිස් දාන්න තමයි තියෙන්නේ. මේක රුපියල් 350 වගේ ඉඳලා ඔයගොල්ලන්ට අරගන්න පුළුවන්. එක එක සයිසස් තියෙනවා. ඒක ටිකක් ලොකු සයිසස් වෙනකම්ම ගන්න පුළුවන්. මෙතන බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට පොඩි ලයිට් පත්තු වෙන කැන්ඩල්ස් වගේ තියෙනවා. වර්ග ගොඩක් තියෙනවා. ඩිසයින්ස් ගොඩක් තියෙනවා. පොඩි නත්තල් ගස් වගේ තියෙනවා. ඊට පස්සේ එක එක විදිහේ ඩිසයින්ස් තියෙනවා. ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහට තෝරලා බලලා ගන්න පුළුවන්. සාමාන්‍ය රුපියල් 250 වගේ ඉඳලා ඔක්කොම තියෙනවා අරගන්න පුළුවන්. මේ හැම එකෙම ලයිට් පත්තු වෙන ඩිසයින්ස් තමයි තියෙන්නේ. ඔක්කොම කැන්ඩල්ස් වල පොඩි නත්තල් ගස් වල ඒ වගේ හැම එකෙම ඔයගොල්ලන්ට පොඩි ලයිට් එකක් බලා ගන්න පුළුවන්. ඒ විදිහේ ඩිසයින්ස් තමයි තියෙන්නේ. ඒ ෂොප් එකෙන් අපි තව ටිකක් ඉස්සරහට යනකොට මෙතනක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන් ක්‍රිස්මස් ට්‍රීස් තියෙනවා. එක එක සයිසස් වලින් තියෙනවා අඩි 2 උස අඩි 3 අඩි 4 අඩි 6 ඒ වගේ සයිසස් වලින් තියෙනවා. මේක තියෙනවා 900යි වෙන්නේ. ඊට පස්සේ තව ටිකක් අඩි 6 සයිස් එක තියෙනවා 3750යි වගේ වෙන්නේ. ඔයගොල්ලන්ට කතා බහ කරලා ඉවරලා අරගන්න පුළුවන්. පීපල්ස් පාක් එකේ මේ වගේ ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් අයිටම්ස් ගන්න shops තව ඉස්සරහට වැඩි වෙනවා. ඔයගොල්ලන්ට තව ටික දවසකින් උනත් ඇවිල්ලා තෝරලා බලලා අරගන්න පුළුවන්. පීපල්ස් පාක් එකේ වගේම ඔයගොල්ලන්ට චයිනා ස්ට්‍රීට් එකෙනුත් අරගන්න පුළුවන්. මම චයිනා ස්ට්‍රීට් එකේ වීඩියෝ එකකුත් ඉස්සරහට අරගෙන එන්නම්. හරි එහෙනම් ඔයාලට අවශ්‍ය වෙන නත්තල් සැරසිලි ගන්න පීපල්ස් පාක් එකට ගිහිල්ලා බලන්න. කඩවල් ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ට විසිට් කරලා බලලා අරගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවයේ පරිදි ඔයගොල්ලන්ට තෝරලා බලලා අරගන්න පුළුවන්. අපි වීඩියෝ එකේ එන්ඩ් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාන්න. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.